අයුබෝවන් කියලා පිළිගන්නවා මාගේ අතිනි පෙරේරා YouTube channel එකට. ස්ට්‍රෝබෙරි පිකින් කියන්නේ මේ රටවල් වල අය ගෙම්හාන කාලේ කරන ප්‍රධාන දේවල් වලින් එකක්. ඉතින් අපිත් යනවා ස්ට්‍රෝබෙරි පික් කරන්න. ගොඩක් ටවුන් එකට වඩා ගම්බද පැතිවල තමයි මේ ස්ට්‍රෝබෙරි ෆාම්ස් තියෙන්නේ. මේ පේනවා වගේ හරිම නිස්කලංක පරිසරයකින් තමයි ස්ට්‍රෝබෙරි පිකින් වලට යන්න තියෙන්නේ. එතන ස්ට්‍රෝබෙරි විතරක් නෙමෙයි අනිත් බෙරිස් ජාතිත් තිබ්බා. මේකත් හරි ලස්සන අත්දැකීමක් වෙයි කියලා හිතනවා. යමු මම ඔයාලවත් එක්කගෙන යනවා අපේ මේ ස්ට්‍රෝබෙරි පිකින් කරන ගමනට. මේ තියෙන තැන ඔය මම යටින් වීඩියෝ එක යටින් මෙන්ෂන් කරලා තියෙනවා. මෙහි ඉන්න කාට හරි නම් මේක Google කරලා බලන්න පුළුවන්. මේක තියෙන ගොතම්බර්ග් වල. පික් කරන්න බාස්කට් එකක් ගෙනාවේ නැත්තම් මෙතනින් ගන්න පුළුවන්. ගොතම්බර්ග් වල මේ ස්ට්‍රෝබෙරි පික් කරන තැන් තිබ්බට අපි තෝරගත්තේ මේ තැන. මෙතන ඉඳලා ටිකක් ඇවිදගෙන යන්න ඕන. අපි ටිකක් උදේම ආවා. මොකද මේ කාලේ ස්පෙෂලි වීකෙන්ඩ්ස් වල වගේ ගොඩක් සෙනග ඉන්නවා. අපේ ලංකාවෙත් නුවරඑළියේ තියෙනවානේ මේ ස්ට්‍රෝබෙරි පිකින්. ඔය මුලින්ම තියෙන බ්ලූබෙරි ෆාම් එක ෆාම් වෙනම තමයි තියෙන්නේ. බ්ලූබෙරි ෆාම් එකට එහා පැත්තේ තමයි අපි මේ යන ස්ට්‍රෝබෙරි ෆාම් එක තිබ්බේ. බ්ලූබෙරි වගේ ඒවා ගොඩක් කැලවල් වල මෙහි අපිට කැලේට ගිහිල්ලා මේ ගෙම්හන කාලේ කඩා ගන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් වටින්නේ මේ ස්ට්‍රෝබෙරි පික් කරන එක තමයි. ඔන්න අපි දැන් ස්ට්‍රෝබෙරි පික් කරන තියෙන ෆාම් එකට නම් ආවා. අපි එන වෙලේ නම් ගොඩක් සෙනග හිටියේ නැහැ. අපිට අවශ්‍ය ගානට අවශ්‍ය විදිහට මෙතනින් ස්ට්‍රෝබෙරිස් කඩා ගන්න පුළුවන්. කඩාගෙන ඉවර වෙලා එළියට ගිහිල්ලා එළියෙන් තමයි කිලෝ ගානට අපිට ගෙවන්න තියෙන්නේ. කිලෝ එකකට ස්වීඩිෂ් ක්‍රෝන 150ක් 200ක් අතර ගානක් තමයි මෙතනින් අපිට ගෙවන්න උනේ. තාම කඩලා ඉවර නැහැ. මේක පෙරෙන්න කඩන තමයි මම හිතාගෙන ඉන්නේ. මම කියවනේ අපි උදේම ගියා කියලා. ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩාක් ඊට පස්සේ සෙනග ආවා. අපි යන වෙලේ නම් ගොඩාක් සෙනග හිටියේ නැහැ. ඒක ඉතින් හොඳයි නැත්තම් මොකද මේ කට්ටිය කඩලා ඉවර වුණාට පස්සේ මෙතන අර ගොඩක් හොඳ ඒවා ඉවර වෙන්න පුළුවන්. ඒ හින්දා ස්ට්‍රෝබෙරි පිකින් යනවා නම් පුළුවන් තරම් උදේම යන එක තමයි හොඳ. මම ඔය ස්ට්‍රෝබෙරි ටික කඩාගෙන ඔතන එන්න තියෙන පාර හරි අමාරුයි. මොකද එතන එරෙනවා. ඔය මං අමාරුවෙන් තමයි එතනින් එන්නේ. ඉතින් ඔන්න මං මගේ ස්ට්‍රෝබෙරි ටික නම් දැන් ටික කඩාගෙන යනවා. මේ ජූලි මාසය මේ රටවල් වල අයට හරිම විශේෂයි. මොකද හොඳම සමයක තියෙන්නේ මේ ජූලි මාසේ. ගොඩක් මේ බෙරි පිකින් වගේ වටත් හොඳම කාලේ තමයි මේ ජූලි මාසය. හොඳම ඒවා ටික ඉතින් බල තමයි කඩන්න ඕන. මොකද සමහර ගෙඩි හරිම රසයි. විශ්වාස කරනවද මම මේ ජීවිතේ කාපු රසම ස්ට්‍රෝබෙරි එක කෑවේ මෙන්න මේ ෆාම් එකෙන් කඩාගත්තු ස්ට්‍රෝබෙරිස්. ඒ තරමටම ෆ්‍රෙෂ් සහ රසයි. ඔය තියෙන්නේ අපි දෙන්නත් එක්ක කඩාගත්තු ස්ට්‍රෝබෙරි. ඇත්තටම පුදුමම රහයි. දැනටත් මතක් වෙති ආසයි. මොකද ඒ තරම් මං කිව්වේ මගේ ජීවිතේ මම කාපු රසම ස්ට්‍රෝබෙරි එක කෑවේ මෙන්න මේ ෆාම් එකෙන්. මේ තුන් දෙනාත් ඔය පේනවා නේද යනකොට. අපි ඉතින් මෙතනදීම ගොඩක් ඉවරයි. මොකද ඒකේ තිබ්බ රසත් එක්ක ඔය පෙන්නන්නේ හරිම රසයි කියලා තමයි කියන්නේ. සමහර විට මෙහි දේශගුණයත් එක්ක වෙන්න ඇති. මොකද මම ලංකාවෙන් දැත්තෙත් ස්ට්‍රෝබෙරි කෑවට මේ තරම් රහ ස්ට්‍රෝබෙරි එකක් නම් හම්බෙලාම නැහැ.
අනිත් ෆාම් වලත් මේ වගේම රස ඇති. හැබැයි මෙතන ගොඩක් මං හිතන්නේ අපෙන් චාර්ජ් කරපු ඒ කිලෝ එකට ඒ දේවලුත් ඒ ගණනුත් හරිම සාධාරණයි කියලා මම හිතනවා. මේකේ රස කොච්චරද කියනවා නම් ෆාම් එකෙන් එළියට එද්දි මේකෙන් බාගෙටත් වැඩි ඉවරයි. ඔය තියෙන ඔය වගේ තිබ්බේව තමයි පුදුම තරම් රස. මේ දවස්වල මේ ස්ට්‍රෝබෙරි ආශ්‍රිත කෑම තමයි මෙහි සමයකට කියලා තියෙන්නේ. කේක් ಜಾති, එක ජෑම් ಜಾති වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඔයාලට මතක ඇති අපි මෙතනින් තමයි එන්න උනේ. මෙතන පොඩි කැෆේ එකක් වගේ තියෙනවා. එක කෑම ಜಾතිත් තියෙනවා. මෙතන ඔය පේන ස්ට්‍රෝබෙරි වලින් හදපු සව් එකක් වගේ එකක් තමයි තිබ්බේ. ඉතින් මට හිතුණා ඒකත් try කරලා බලන්න. ඒ සව්වගේ මම කියපු එක රසයි. නමුත් ගොඩාක් සීනි නැහැ. දැන් අපේ රටවල් වල වගේ නම් ගොඩාක් ඒකට සීනි දානවනේ. මම හිතන්නේ සීනි දාරම නැති තරම් ස්ට්‍රෝබෙරි එකත් එක්ක හොඳ රසට තිබුණා. මේ අපි එළියට ඇවිල්ලා ෆාම් එකෙන් ටිකක් ඉස්සරහට අපි ඊට පස්සේ තව ලස්සන තැනකට ගියා. මම ඔයාලවත් එක්කගෙන යන්නම් එතනට. මෙහි බීච් තිබ්බට ලංකාවේ බීච් වගේ මෙහි ඒවා ලස්සන නැහැ. නමුත් ඉතින් අපිට අර හරියට නිකන් නැති කමට හොඳයි වගේ තමයි මෙහි බීච් තියෙන්නේ. නමුත් මෙතන ටිකක් හොඳයි. මම මේ අද ඔයාලව එක්කගෙන යන බීච් එක යමු එතනට. එතනට ටිකක් මේ වගේ පොඩි මේ වගේ නැචරල් වයිබ් එක තියෙන තැනකින් තමයි ඇවිදගෙන යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු ඒ බීච් එකත් මම ඔයාලට පෙන්නන්නම්. ඒ යන අතරතුර මේ වගේ තායිලන්ඩ් ලේඩි කෙනෙක් කරන මසාජ් වගේ කරන තැනකුත් තිබුණා. ඔය තියෙන්නේ. ඔන්න දැන් අපි ආපු අර මම කියපු බීච් එක. සයුරේ ජීවිතන පෙරලි මුතු සොයනාය කොහෙදෝ පනනලපා. අපි ස්ට්‍රෝබෙරි පිකින් එකෙන් පස්සේ මෙතැන්ට ආවේ. දැන් අපිට බඩත් කිනි. අපි කැම හදාගෙන ආවා. ඉතින් දැන් මේ තැනක් තමයි හොයන්නේ අපිට වාඩි වෙලා දවල්ට කාලා ඊට පස්සේ පොඩක් බීච් එකට යන්න. මෙහෙ සමයකේදී තමයි ගොඩක් කට්ටිය එන්ජොයි කරන්නේ. ඔයාලට පේනවා ඇති වෙන කාලෙක ආවනම් කවුරුත් නැති තරම් මේ මොහොතට. නමුත් දැන් බලන්න කොච්චර ලොකු සෙනගක් ඉන්නවද කියලා. අපි තැනක් හොයාගෙන වාඩි වුණා. දැන් කන්න තමයි හදන්නේ. මං කියවනේ අපි කෑම හදලා ගෙනවා කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මෙහි කොච්චර කෑම තිබ්බත් ඒවා අපිට කෑවට අර කෑව කියන එක දැනෙන්නේ නැහැ. ස්පෙෂලි මේන් මීල් එකක්. ඉතින් අපි පුළුවන් තරම් ලන්ච් එක ගන්නවා නම් ගොඩක් වෙලාවට ගෙදරින් හදාගෙන යන්න බලන්නේ ඒකයි. ලොකු කාලයක් සීතලේ ඉඳලා පේනව නේද මේ කාලයට මෙයාලා එන්ජොයි කරන විදිය. සයුරේ ජීවිතන පෙරලි මුතු සොයනාය කොහෙදෝ පනනලපාගා වෙරලේ පියමන් පැවසුවේ රළ කඳුලේ සුවඳයි මේ සෙනෙහි අසරණ වුණ පමණයිද නොවෙනස් වේ කුරුලුගී දැන් පනනල සැබෑ. පුදුම තරම් නිදහස්. විශේෂයෙන් මේ වගේ නැචරල් වයිබ් එක තියෙන තැන්වලට ආවහම ස්වභාව ධර්මය කියන්නේ විශ්වයේ මවපු දේවල් අතරින් හරිම ආශ්චර්යමත් දෙයක්නේ. මනුස්සයන් වෙන අපිට ඉතින් මේ නැචරල් දේවල් තරම් දෙයක් තියනවද නේද? අපි මේ ගෙවන කාර්යබහුල ජීවිතත් එක්ක හැප්පෙති ලෝකෙ කොහෙ හිටියත් ඒ ස්වභාව ධර්මයත් එක්ක ඉඳෙති දැනෙන සතුට සහ නිදහස් බව කියලා නිම කරන්න බෑ.
මොහොතටත් ගිහිල්ලා අපි පොඩ්ඩක් ආයි නිදහසේ ඉන්න තමයි මේ ගල උඩට ආවේ. මේ ගල උඩට ආවහම හරි ලස්සනට මේ මොහොත පේනවා. බලන්නකෝ ඔයාලට දැන් බලන්න පුළුවන්. හරිම ලස්සන ලොකු ඒරියා එකත් එක්ක ඒක පේද්දි හරිම ලස්සනයි. අපි මේ ඉන්නේ මිඩ්සමර් එකට රෙඩි වෙන ගමන්. ලෙමන් පෙති ටික දැක්කම ඔයාලා දන්නවා ඉතින් මොනවද මම හදලා තියෙන්නේ කියලා. ඔව් ලෙමන් කේක් එකක් තමයි මේ සැරේ මිඩ්සමර් එකට මම හැදුවේ. ජූනි මාසේ 19 20 කියන දවස් දෙකේ තමයි ගොඩක් වෙලාවට මෙහි මිඩ්සමර් සෙලිබ්‍රේෂන් එක තියෙන්නේ. ගිය අවුරුද්දෙත් මම ලොකු බ්ලොග් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා මේ මිඩ්සමර් එක ගැන. මේ අවුරුද්දෙත් අපි යන්නේ මේ මිඩ්සමර් එක සෙලිබ්‍රේට් කරන්න. අද අපි මේ මිඩ්සමර් එක සෙලිබ්‍රේට් කරන්න ඇවිල්ලා ඉන්නේ මෙහි තියෙන ලස්සන මාලිගාවකට. එතන අද එක එක වැඩසටහන් තියෙනවා. මේ තියෙන්නේ සොරතල් සතුන්ට කියන්නේ බල්ලන්ට තියෙන ඇක්ටිවිටි එකක්. ස්වීඩන් කියන්නේ සොරතල් සතුන්ට ගොඩාක් විශේෂ තැනක් දෙන රටක්නේ. ඉතින් මේ වගේ ඒවත් දාලා තිබ්බා ඒ මිඩ්සමර් එක දවසේ. මේ දවල් විතර වෙනකොට ඇවිල්ලා හිටපු කට්ටිය එදා ගොඩාක් හිටියා මෙතන දවස් දෙකේ. ඒ කියන්නේ ජූනි 19 20 කියන දවස් දෙකේම මේ ප්‍රෝග්‍රෑම් එක තිබ්බා. මේ ඉතින් මිඩ්සමර් එකේ ප්‍රධාන දෙයක් අපි කැලෑවල් වලට ගිහිල්ලා මල් හොයාගෙන ඇවිල්ලා මේ වගේ ෆ්ලවර් ක්‍රවුන් අපිම හදලා ඔලුවට දාගන්නවා. ඕක තමයි මේ මිඩ්සමර් එකේ තියෙන ප්‍රධානම දේ. අඳුරුනින් එක එළිය වූවා නුඹ මට රිදුණු පපුවට සැනසුමක් නුඹේ උණුම මලක් නොව නුඹ කසක් වූවා තනුලන ඇත්තටම හරි ආදරෙන් ඒ විදිහට මල්ලොටුන්න හදලා ඔලුවට දාගෙන පස්සේ මේ ඔය ඈත පේන මේ පොල් එක මේ පොල් එක හදලා ඒක වටේ මෙහෙම ඩාන්ස් කර යන එක තමයි මිඩ්සමර් එකේ කරන දේවල් වලින් ප්‍රධානම දේවල් වෙන්නේ. ඒ වගේම තමයි මේ මිඩ්සමර් එකෙන් පස්සේ තමයි මෙයාලා සශ්‍රීකත්වය කියලා එනවා කියන එක සැලකෙන්නේ. එතකොට ඔය මේ පොල් එක එහෙම සශ්‍රීකත්වයේ සැලකුණක් විදිහට තමයි මේ ස්වීඩන් අය මේක දකින්නේ. මේ මිඩ්සමර් එකට යාලා කරන ඩාන්ස් සහ සෝංස් ඔක්කොම ස්පෙෂල් ඒවා. එතකොට හැම අවුරුද්දෙම ඒ සින්දු වලට එකම ඒ ඩාන්ස් එක කරලා තමයි මේ මිඩ්සමර් එක සෙලිබ්‍රේට් කරන්නේ. පුංචි ළමයි වැඩිහිටියෝ දෙගොල්ලම එකට එකතු වෙලා මේ මිඩ්සමර් එකට කරන ස්පෙෂල් ඩාන්ස් එක කරන ගමන් ඉන්නේ. මිඩ්සමර් ටේබල් එකේ අනිවාර්යයෙන්ම ස්ට්‍රෝබෙරි වලින් හදපු කැම ජාති, ස්ට්‍රෝබෙරි වලින් හදන කේක් එහෙමත් අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට මේ ඩිල් කොළ දාපු අල කියන්නේ ස්වීඩන් වල ප්‍රධාන කැම ජාතියක්. ඒ වගේම හැම මේ වගේ විශේෂ දොස්තරවලට තියෙනවා. සහ ඉතින් අපි මික්ස් කරගත්තා අපේ දේවලුත් එක්ක මික්ස් කරගෙන ඔන්න අපි හදාගත්ත මිඩ්සමර් සෙලිබ්‍රේෂන් එකට හදාගත්ත කැම ටික තමයි මේ ඔය ඔන්න ඉතින් මම දැන් කනවා කටලට් එක තමයි මුලින්ම කෑවේ මගේ ෆේවරිට්. ඒ වගේම මේ මිඩ්සමර් එකට බොන ස්පෙෂල් ඩ්‍රින්ක්ස් තියෙනවා. ඔය තමයි අපි බොන්නේ. මම කියවනේ අපි ආවේ මාලිගාවකට කියලා. ඉතින් මේ මාලිගාවේ තමයි ඇතින් පේන්නේ. ඔය බලන්නකො මේ දර්ශන කොහොමද කියලා හරිම ලස්සනයි. එතන අපිට ඕනනම් මල් ඇතුලෙන් අරගෙන අපේ ක්‍රවුන් එක අපිටම හදාගන්න පුළුවන්. යම්කිසි මුදලක් ගෙවලා
ඔන්න ඔය තියෙන්නේ අපේ ෆ්ලවර් ක්‍රවුන් එක හදාගන්න පුළුවන් තැන. මේ මිඩ්සම උත්සවය කියන්නේ හරිම සුන්දර උත්සවයක්. ස්වීඩන් ජාතිකයින් සමරන. ඒ වගේම අපේ වගේ කඹෑදීම ඔය අපි අවුරුදු උත්සවවල වලට තියෙන්නේ අන්න ඒ වගේ පොඩි පොඩි ක්‍රීඩා වර්ග තිබ්බා. මම මගේ ගිය අවුරුද්දේ කරපු වීඩියෝ කෙනුත් ඒ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. අද vlog එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන දවසක ඔයාලා හමු වෙන්න එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. හෙටින් පටන් ගන්න අලුත් සතිය ඔයාලා හැමෝටම සුබම වෙන්න ඕන.